ඇතැන් ආසාවල් තියෙනවා. ඒ ආසාවෙන් හිත පිරිහෙනවා. හිතේ තියෙන ගුණධර්ම වෙනසිලෙනවා. ආන්ගේ ආසාවල් නම් ජීවිතයට ඕනෙම නැහැ. නමුත් ඇතැම් ආසාවල් තියෙනවා. ඒ ආසාව නිසා හිතේ නොතිබ්බු ගුණධර්මත් හැදෙනවා. හිත දියුණු වෙනවා. හිත ලස්සන වෙනවා. ඒ බඳු ආසාවල් නම් ජීවිතයට හරි වටිනවා. දෙමව්පියෝ රිදවන්ට ආස කරන්න එපා. දෙමව්පියන්ගේ හිත් සතුටු කරන්න ආස කරන්න. දෙමව්පියන්ගේ ගුණ සිහි කරන්න ආස කරන්න. දෙමව්පියන්ට සලකන්න ආස කරන්න. දෙමව්පියන්ගේ හිත් සතුටු කරන කෙනෙක් වෙලා තමන් සතුටු වෙන්න ආස කරන්න. කේන්ති ගන්න ක්‍රෝධ කරන්න ආස කරන්න එපා. මෛත්‍රියට ආස කරන්න. ඉරිසියාවට ආස කරන්න එපා. අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීමට ආස කරන්න. රණ්ඩු සරුවල්වල පටලැවෙන්න ආස කරන්න එපා. සමාව දීමට, උපේක්ෂාවට ආස කරන්න. ලෝභකමට, මසුරුකමට ආස කරන්න එපා. දන් දෙන්න ආස කරන්න. මේ වගේ ආසාවල් ජීවිතේ ගොඩාක් ලස්සන කරනවා. ඒ බඳු ආසාවල් වලට ආසා කළාට කමක් නැහැ. ඒ ආසාව කවුම දාකවත් තමන්ගේ ජීවිතේට විනාශයක් අරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඔය ගැන දේශනා කළා. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. යම්කිසි කෙනෙක් පින් කළොත්, සිත කය වචනයෙන් තමන් පිනක් කළොත්, දන් දීලා පිනක් කළොත්, සිල් ආරක්ෂා කරලා පිනක් කළොත්, මව්පිය උපස්ථානයෙන් පිනක් කළොත්, තමන් සිත කය වචනයෙන් යම්කිසි පිනක් රැස් කළොත්, කෛරා තේත පුනප්පුනං, ආයෙමත් ඒ වගේම පින්කම් කරන්න ආස කරන්න. තම්හි චන්දං කෛරාත, පින් කිරීම ගැන ගොඩාක් කැමති වෙන්න. සුකෝ පුඤ්ඤ සුච්චයෝ, පින යන සැපයටම කියනා නමයි. ඒ බඳු සොඳුරු පින්කම් කරගන්නට චුට්ටක්වත් බය වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ආසා කළ යුතුම ආසාවක් පින් කිරීමට ආස කිරීම, කුසල් වැඩිවීමට ආස කිරීම, යහපතේ හැසිරෙන්න ආස කිරීම, ධර්මයේ හැසිරෙන්න ආස කිරීම. ඉතින් ඔය තමයි ආසා කළ යුතුම ආසාවල්. ඒ දේවල් ගැන ආසාවෙන්